ගෙවල් මොන පැත්තද ගෙවල්? උපන් ගම එතකොට මොන ඩ්‍රග් වලින් විදිහට මොනවද පාවිච්චි කරන්නේ? මොකක් විදිහට මොනවද මේ විදිහට පාවිච්චි කරන්නේ? විදියට ඉතින් හැම දෙයක්ම පාවිච්චි කරලා දෙනවා. හෙරොයින්, අයිස්, ගංජා හැම දෙයක්ම වගේ පාවිච්චි කරලා දෙනවා. එතකොට ඔයා කැමති මොනවද මේ වගේ? කැමැතිම කියලා දෙයක් නැහැ. මේ ඔක්කොටම අපි හැබැයි වෙලා ඉන්නේ. ඒකින් නැගිට ගන්න බැරුව තමයි මේ පොන්නේ කිසිම කැමැත්තක් නැහැ මේක. ඔයාට මතක නේද ඩ්‍රග් එකක් විදිහට ඉස්සල්ලාම පාවිච්චි කරන මොන වයසේ ඉඳලාද? අවුරුදු 16 දී. ඒ මොනවද පාවිච්චි කරන්නේ? ඩ්‍රග්ස්. කුඩු. ඩ්‍රග් මොනවද? කුඩු. ඔව්. වෙන හෙරොයින්. එතකොට අයිස් කොච්චර කාලෙන් ආවලා ඔයගෙන අයිස් ගන්න පණ ගන්න කොච්චර කාලයක් වෙනවද? සාමාන්‍යයෙන් අවුරුදු 2-3ක් වගේ ඇති. මොනවද මේ අයිස් කියන්නේ? අර ගැතියක් තිබ්බද? නෑ. මොනවද අයිස්? හරියට කියන්න වටින්නේ හරියට සීනි කුඩු වගේ. කැලි කැලි. මොකද පාවිච්චි කරන්නේ? ඒ පාවිච්චි කරන්නේ ග්ලාස් කෑල්ලකට දාලා යටින් ගින්දර අල්ලනකොට දුම එනවා. ඒ දුම තමයි අපි බොන්නේ. එතකොට ඔය අයිස් මොකද එතන මේ අපි කියමු දැන් වෙළඳ පොළ ඒවා ගන්න නැහනේ. අපි කියමු මේවා අංගල තමයි විකුණන්නේ. දැන් මේ එතන මිල කීයක් විතර නම් මේවා සාමාන්‍යයෙන්? කොච්චර ඒවා දවසට කීයක් විතර ඔයාගේ රැකියාව ආදායම වෙනවද දවසට? අවසර 3-4ක් වෙනවා. 3-4ක් වෙනවා. අයිස් වල කීයක් විතර වේදම් කරනවද? අයිස් කියන්නේ සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 50ක් ඒ වගේ ප්‍රමාණයක් රුපියල් 10යි. රුපියල් 10යි. ඉතින් ඒක ඉතින් අරන් බොනවා. ඉතින් මදි වුණොත් තවත් බොනවා. ඒ වගේ තමයි. ඊට කලින් පොලිසියට අහු වෙලත් නේද? ආවලා තියෙනවා. කොච්චර කාලයක් අහුනකට සවාර දෙන්න මොකක්ද දඩුවම් ගාම්මනේ? දඬුවම් කියන්නේ ඉතින් සාමාන්‍ය අවුණයින් පස්සේ දඩයක් ගාලා එළියට එන එච්චරයි. කොච්චර ප්‍රමාණයක් වුණාද? සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 100 150 ඒ වගේ ප්‍රමාණයක් තමයි දාන්නේ. කියන්නේ දැන් අපි අරක්කු බිවම ගොඩක් අය ඩාන්ස් කරනවා සින්දු කියනවා එක එක දැන් අපි දැන් ගංජාවල ෆීලින් එක සින්දු අහගෙන ඉන්නවා. මේක ෆීල් මොන වගේ ෆීලින් එකක්ද දැනෙන්නේ? මේකේ ෆීලින් එක කියන්නේ නිින්දෙන්නේ නැහැ මේකෙන්. නිින්දෙන්නේ නැහැ, කැම ඉල්ලන්නේ නැහැ. හැබැයි කොහොම හිටියද දවස් 4ක් එක දිගට ඔබ බීගෙන හිටියත් ඉන්නා වගේම ඉන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් එක දවසක් නිදි නැත්තම් ඊළඟ දවස් උදේ වෙනකොට කොහොමද වෙන්නේ? බලෙන් හරි අපි ඇස් දෙක වෙලා කඩාගෙන වැටෙන්න තමයි බලන්නේ. මේ බීම බිවන එක දිගට බීන් හිටියත් දවස් 4ක් 5ක් වුණත් කමන්නේ එම් ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට වැඩ කරන්න පුළුවන් දිගටම වැඩ කරන්න පුළුවන්. ඇත්තටම අයිස් ඉතිහාසය ගැන මොනවද දන්නේ? අයිස් ගැන මේ මොකටද පාවිච්චි කරලා තියෙනවා? ඔයාලා දන්නවද මේක හොයලා බලලා තියෙනවද? මොකක්ද පාවිච්චි කරලා තියෙන්නේ? මේක ඇවිල්ලා මේ හිට්ලර්ගේ හමුදාවට දෙවෙනි ලෝක යුද්ධයේ හිට්ලර්ගේ හමුදාව ගෙනාවු බීමක් කියනවා. දැන් මේක පාවිච්චි කරන්නේ උණ්ඩයක් වැදුනත් බෝම්බයක් පිපුරන දෙක අතක් ගියත් සාමාන්‍යයෙන් දැනෙන්නේ නැහැ. අනිත් අතෙන් ආයුධ අරගෙන හරි යුද්ධ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. දැන් ඒකම එෆෙක්ට් වෙලා ඒගොල්ලන්ගේ නායකවරුන්ම ඒගොල්ලන් මරන්න ගත්ත ලෝකෙන්. ඒක නිසා තමයි හිට්ලර්ගේ හමුදාව බිඳ වැටුණා කියලා තමයි ඔක අයින් කරයි කියලා තමයි මං ඉගෙන ගත්ත විදිහට ඔක දැනුමක් තියෙන්නේ. ඒක ජීවිතේ අයිස් හොඳයිද? හරියන්නේ හරියන්නේ නැහැ. දැන් අපි ජනප්‍රවාදයේ කතාවක් තියෙනවානේ. දැන් මට දැන් තාම මේක මතක් වුණේ. දැන කිව්වොත් කොහමද? ඔය තියෙන්නේ හතරම. නොදැන කිව්වොත් හතරම කියලා. දැන් ඔයාලා දන්නවා අයිස් දෙවුවාම හතරම වෙනවා කියලා. දැනගෙනත් ඇයි හතරම වෙන්න හදන්නේ? අත ඒකයි මම මේ ලස්සනම කිව්වේ. ඕකෙන් අපිට සැපන් නෙමෙයි තියෙන්නේ. ඕකේ හැබැයි වුණායින් පස්සේ ශරීරයට අමාරුවක් තියෙන්නේ. ඒ අමාරුවට තමයි අපි ආයි ඕක ගන්න මිසක් සැපන් නෙමෙයි. ඒකට අයිස් පුරුදු කරේ. එම පුරුදු කරයි කියලා කියන්න කවුරුත් නැහැ. දැන් 4-5 දිනක් එකතු වෙලා සැපක් ගන්නකොට තව එක්කෙනෙක් ඇවිල්ලාගෙන අලුත් දෙයක් ඇවිල්ලා තියෙනවා. ඒ අලුත් දෙයක් කියනකොට අපි ඒක කරලා බලන්න තමයි ආසාව වෙන්නේ. අයිනම් ඒ දේ ගැන අපි දන්නේ නැහනේ. අලුත් නේ ඒක කොහොමද? අලුත් ඒවා පුරුදු වෙන්න ආසයි. ආසයි. කුතුහලයක් තිබ්බා එතකොට ගාලා බැලුවා. හරි. දැන් ගොඩක් අය මේ කුතුහලේ ඉඳලා අතරමං වෙලා තියෙනවා. ඒ හින්දා මට කියන්න තියෙන්නේ මේක අලුත් අය පොඩි අය ඉන්නවා, පොඩි අය ලොකු වෙනවා. මෙයා පොඩි අයට කියන්න තියෙන ඔයාලට කියන්න තියෙන මොකද්ද? පොඩි අය මොකද්ද මේක ගහලා අතරමං වෙමුද නැත්නම් ඔයාලා දෙන පොඩි අයට කියන්න තියෙන මොකද්ද? මම නම් කියන්නේ අපි නම් ඉගෙනගෙන තියෙනවා. අපි නම් දැනුවත්කමින් ඕක බොන්නේ. තේන දැන් එන සමාජයේ ඕක දන්නේ නැතුව බොන්නේ. දැන් එන සමාජයට කියන්න තියෙන්නේ අයිස් බොන කෙනා ජීවත් වෙන්න වැඩි කාලයක්. හෙරොයින් පාවිච්චි කරන කෙනා හරි ඒක පාවිච්චි කරගෙන හිටියත් හරි ජීවතුන් අතර ඉඳේ. මේක පාවිච්චි කරන කෙනා ඉන්නේ නැහැ ජීවතුන් අතර. ඒක බීගෙන හිටියත් නොබී හිටියත් ඕක ශරීරයකට එෆෙක්ට් වුණායින් පස්සේ ජීවත් වෙන්න අමාරුයි. ඒ කියන්නේ මේ ඔයාලට තමන්ට තමන් ගැනම කලකිරීමක් ඇති වෙලා තියෙනවා. අනිවාර්යෙන්. මේ තමන් ගැන කලකිරීමක් ඇති වෙනවා. අනිවාර්යෙන් ඇති වෙනවා. ඒ හින්දා මේ වෙනුවෙන් ක්‍රියා කරන පිරිසක් ඉන්නවානේ. දැන් ඔය හැංගිලා කරන වැඩන්නේ මේක. මේ හැංගිලා කොහොමද සාමාන්‍ය කඩේ මේක ගන්න නැහැ, පුස්ති කියලා ගන්න නැහැ නේ මේ අය. ඉතින් මේ හැංගිලා තමයි බිස්නස් එක ගන්නවා. මේ බිස්නස් එක ගන්න අපි නැති කරන්නේ. ඔයාලට මේ බිස්නස් එක වෙනුවෙන් ක්‍රියා කරන විරුද්ධ ක්‍රියා කරන පිරිසක් ඉන්නවානේ. උදාහරණ ඔව්. කියන්නේ දෙන්නේ මොකද්ද? කියන්න තියෙන්නේ කියන්න දෙයක් නැහැ. එනම් කියන දිනපතාම ඕක ගැන නඩු ගන්නවා, බඩු අල්ලනවා. ඒක මැල්ලුවයි කියලා මේක නැති වෙන්නේ නැහැ නේ මාත්‍යෝ. නැති වෙනවා නම් කමන්නේ නැහැ. අපි දැනුවත් කිරීමක් කරාට. ඔයා දකින්නේ හේතුව මොකද්ද මේ නැති වෙන්නේ? නැති වෙන්නේ නැති හේතුව කියන්නේ අද මේ ගමේ බිස්නස් කරන කෙනා වද අල්ලනවායි කියන්නකො. 10ක් ඕක කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඉක්මනින් සල්ලි හොයන්න පුළුවන් මේක. ඔව්. එම තමයි. ඔව්. ඒ කියන්නේ සල්ලි ඒතර මේ කියන්නේ
මේකට සපෝට් එකක් තියනවා වගේද නැත්නම් නෑ වගේද ඔයාලට දැනෙන විදියට? සපෝට් එක නැතුව කරන්න බෑනේ මත්තයෝ. හරි අපි හොයාගෙන යන්න මහදන්නේ මේක මේ අතුලාන්තේ මොකක්ද මේ අයිස් ගන්නවා සමහර අතරමං එන මේක අතුලාන්තේ. ඒකත් මේකට සම්බන්ධ වෙච්ච තමයි අපි හොයාගෙන ආවා මොකක්ද මේ සිද්ධිය කියලා. අන්තිම වශයෙන් මම ඔයාලට බොහොම ස්තුතිවන්ත කරනවා සම්බන්ධයෙන් කරේ. ඔයා කියන්නේ අයිස් ගහන අයටයි අයිස් ගහන්න බලාපොරොත්තු වෙන අයටයි මේ නැති වෙලා ඉන්න අයටයි ඔක්කොටම ඔයා දෙන අන්තිම කතාව මොකක්ද මේකේ? මොනවා කිව්වත් වැඩක් නැහැ මත්තයෝ. දැන් එන සමාජය ඉන්න සමාජය කියලා ආන කෙනෙක් නැහැ. මට්ටු වෙලා තමයි කවුරුත් නැගිටින්නේ. තේරුණාද? දැන් අපිත් ඔය රටට ආවේ දැන් ඔය ගැන තේරුමක් කර ඇති වෙන්නේ ඔකේ මට්ටු වෙච්ච නිසා කවුරුත් කියපු කතා නෙමෙයි. ඒ නිසා සමාජයට කියන්න තියෙන්නේ එච්චරයි. ඔයා කිව්වේ දැනගෙන ගියොත් අතරමඟ නොදැන ගියොත් අතරමඟ ඒකම තමයි මට කියන්න තියෙන්නේ. අන්තිම වශයෙන් වාඩි යෝජනාවක් දෙනවා අපි නතර කරලා බලමුද මේක? අනිවාර්යයෙන්. නතර කරමු. ඔව්. රයිට් අපි ඔයා සමාජයට දෙමු නේද? අනිවාර්යයෙන්. මේ ගානයිට මේක නතර කරලා ඔව් ඔව් අනිවාර්යයෙන්. අනිවාර්යෙන් දෙන්න වෙනවා. නතර කරන්න කලින් කරණේ උන් නවත්තලා බලමු. ඔව් අනිවාර්යයෙන්. ඔව් කරලෙම් නැවතුවත් තමයි ඉතින් බොන කෙනා හරි ඇත්ත බොන කෙනාට කොහෙන්ද යාන පිට රට ගිහිල්ලා ඉම්පෝට් කරලා බොන්නේ නැහැ නේ මාත්‍ය. සමාජයට ගෙනල්ලා තමයි කවුරුත් බොන්නේ.